එහෙමයි ඉන්නවන්නේද සමාජයේ? අමාරයි ලස්සනක් නැහැ. ඒ වුණාට ලොකු සතුටක් ලැබෙනවා. රූපය නිසා තමයි ලස්සනයි කියලා හිතාගෙන ලබනවා. ඉතින් හැමෝම ලස්සනයි. කමන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සුෙකුට පිරිසිදුව, ලස්සනට, ප්‍රසන්නව ඉන්න කාරණේට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ, දර්ශනයක් වෙන්නේ නෑ. දැන් මේ ඇත්තන්ට මොනවද තියෙන මාන දෘෂ්ටි? සමහර අයට තියෙනවා තමයි ඉගෙනගත්ත මොනවා හරි ටිකක්. අතන කිව්වා හරියද, මෙතන කිව්වා හරියද, අර භාවනාව හරියද, මේ භාවනාව හරියද, අර භාවනාව හරියද, ඒක ලොකු ආරණ්‍යයකින් ඉගෙන ගත්තේ, මේ භාවනාව හරියද, මේක පොඩි ආරණ්‍යයකින් ඉගෙන ගත්තේ, අර හාමුදුරු වයසින් වැඩි, එයා උපාධිධාරී, මෙතන හාමුදුරු වයස අඩුයි, එයා කොහොමද දන්නේ? ඔහොම තියෙන පස්ස තියෙනවා. ඒ කියන්නේ ඔලුවට තියාගන්න අඹ ගෙඩි කාලා බලලා නෙමෙයි තියාගන්නේ. දෙන නිසා තියාගන්න. එහෙම තියාගන්න එපා. දිවක් තියෙන්නේ රස බලන්න, නුවණක් තියෙන්නේ හරි වැරදි තේරුම් ගන්න. නුවණින් හරි වැරදි තේරුම් ගන්න පුළුවන්. නුවණින් හරි වැරදි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඔය ඇත්තන්ට ඔලුවට තියාගන්න කියන්නේ මොන අඹ ගෙඩියද? මොන අඹ ගෙඩියද ඔලුවට තියාගන්න තියෙන්නේ? ඈ? කාලා බලපු අඹ ගෙඩිය. කාලා බලපු අඹ ගෙඩිය නෙමෙයි. ඈ? කන්න ලැබුණු අඹ ගෙඩියක් නෙමෙයි. තියෙන අඹ ගෙඩි ටිකයි කූඩේ විසි කරන්න. මොනම අඹ ගෙඩියක්වත් තියාගන්න එපා ඔලුවට. තියෙන අඹ ගෙඩි ටිකයි කූඩේ විසි කරන්න. මොනම අඹ ගෙඩියක්වත් තියාගන්න එපා ඔලුවේ. ඇයි? එතකොට සහැල්ලුයිනේ. හොඳයිනේ. එතකොට හිතන්න බලා එහෙනම් ගෙදරට වෙලා නිකන් ඉන්න තියෙන්නේ. නෑ එහෙම හිටියොත් අඹ ගෙඩි ටික ඔක්කොම තියෙනවා. ඔය ඔක්කොටම වඩා ලොකු අඹ ගෙඩිය Tamanට තමා. Tamanට තමන් විතර ලොකු මේ බරක් නෑ. Tamanට තමන් විතර ප්‍රශ්නයකුත් මිනිස්සුන්ට නෑ. වෙන කෙනෙක් Tamanට ඇති කරන ප්‍රශ්නයට වඩා වැඩිම ප්‍රශ්න ඇති කරන්නේ Tamanට තමන්. හැම මොහොතකම හැම දෙයකම අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන් සකස් වෙනවා. සංඛාර පත්‍ය විඥාන. ඒ සකස් වෙච්ච දැනුමක් තැම්පත් වෙනවා. විඥාන පත්‍ය නාම රූප. ඒ නාම රූප වශයෙන් බෙදෙනවා. නාම රූප කියලා කිව්වහම ඔය දැනට පොත්වල උගන්වන නාම රූප නම් නිරෝධ කරන්න බෑනේ. ජීවත් වෙලා ඉදි නිරෝධ කරන්න බෑ. පොත්වල කියන්නේ නාමය කියලා කියන්නේ හිතටයි කියනවා, රූපය කියලා කියන්නේ ශරීරයටයි කියනවා. ඉතින් ඕක නිරෝධ කරන්න පුළුවන්ද ශරීරේ? ජීවත් වෙලා ඉඳි බෑනේ ඒක කරන්න. ජීවත් වෙලා ඉඳි නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙකක් තියෙන්නේ. මොකද්ද ජීවත් වෙලා ඉඳි නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙක? මේ වස්තුවකට කියන නම. මේක මොකන්ද? රතු ලේසුව. රූපයක් තියෙනවා රතු පාටයි කියලා, නමක් තියෙනවා ලේසුව කියලා. මට කියන්න බලන්න නමක් නැති රූපයක් හරි රූපයක් නැති නමක් හරි මොකක් හරි එකක් කියන්න බලන්න.